අයිබෝන් මේ වෙනකොට ඊශ්‍රායල් සහ ඉරාන් සටන් නිරාමයේ බිඳ වැටලා තියෙනවා. හේතුව තමයි අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළා ඒක. මැඩපවත්ලා තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණික ප්‍රහාරයක් නේ උතුරු ප්‍රදේශයේ ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට එල්ල වුණා ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල් ප්‍රහාර එක. ඊට පස්සේ ඒක ඊශ්‍රායල් ආරක්ෂක පද්ධතිය විසින් ව්‍යවහාර කරලා තියෙනවා. නමුත් අරමුණ වයලේෂන් එකක්. කියන්නේ සීස්ෆයර් වයලේෂන් එකක්. ඉතින් ඊට පස්සේ ඒකට ක්‍රියාමාර්ග විදියට නැවත පහර දෙන බව ඊශ්‍රායල් ආරක්ෂා අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් කොහොමත් මම මගේ පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි ආගමික නායකයෝ ආගම්වල නියෝජිතයෝ නායකයෝ වගේ පුද්ගලයෝ රටවල් පාලනය කරනකොට ওই වගේ දේවල් කරන්න හරි අමාරුයි. සටන් විරාම කිවිසුම් එකඟතාව වගේ දේවල් හරි අමාරු කරන්න. මොකද හේතුව මම අදහන්නේ බුදුදහමේ වුණත් බුදුදහමට මූලික අදිතාලමට හින්දු දහම වань හින්දු දහමේ තියෙනවා රාජ්‍ය පාලනය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ශක්ත්‍රීය එහෙම නැත්නම් රජ පරම්පරාවේ කෙනෙක්ට. මොකද ඒ කාලේ තිබුණේ වැඩවසම් ක්‍රමයනේ. රජ පරම්පරාවේ බමුණෝ කුලෙන් කොච්චර ඉහළ වුණත් බ්‍රාහ්මණයෝ තමයි ඔය කුල ක්‍රමයේ ගෙනාවේ ඉන්දියාවේ. ඒ කියන්නේ කාස්ට් සිස්ටම් එක ගෙනාවේ බමුණෝ කුලය තමයි ඒගොල්ලෝ ඉහළින්ම තිබ්බේ. ඒ කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් තමයි බමුණෝ හැදුනේ කියලා තමයි ඒගොල්ලන්ගේ ඒ මතවාදී. ඒගොල්ලන්ගේ ඉගැන්වීම. මේගොල්ලෝ කිව්වා අපි තමයි කුල කියන්නේ ඉහළම ඉන්නේ අපි. ඉහළම ඉන්න කුලය තමයි බ්‍රාහ්මණ කුලය. අදලතු ඉන්දියාවේ නේපාලයේ වගේ රටවල වගේ කුල ක්‍රමය හරියට ක්‍රියාත්මක වෙනවා. සමහර ප්‍රාන්තවල තදින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් හැබැයි අපි කුලෙන් ඉහළම හිටියට රාජ්‍ය පාලනය අපි කරන්නේ නැහැ. රාජ්‍ය පාලනය කරන්නේ අපට වඩා ස්තරයක් පහළ ඉන්න ශාස්ත්‍රීය වංශේ කට්ටිය. බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝධිසත්වයන්ගේ වංශේ ශාස්ත්‍රීය වංශේනේ. ඉතින් ඊට පස්සේ තමයි ඊළඟ කණ්ඩායම කියන්නේ වෙලෙන්දෝ ඊට පස්සේ පහළ අඩු කුල දින කියන්නේ කුලෙන් අඩුම අය ඒ විදිහට ඒක කාණ්ඩ විදිහට බෙදලා ගියා. ඉතින් ඒ කාලේ වුණත් ආගමික නායකයෝ එහෙම නැත්නම් ඒ ආගමේ නියෝජිතයෝ රාජ්‍ය පාලනය කියන එක අතර ගත්තේ නැහැ. ආගම විසින් රාජ්‍ය පාලනය කරන්න ගත්තාම මහා විනාශයක් වෙන්නේ. ඒක හොඳ උදාහරණයක් මම කියන්නම්. මේ වගේම අහන්න කැමතිත් නැතුව ඇති සමහර ප්‍රගතිශීලී මිනිස්සු මේවා අහන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝට ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙනවානේ. නම් මේ කතාව කියනකොට මහජන චීනය මාවෝ සේතුන් එවකට ටිබෙට් රටේ පාලකයා වෙලා හිටිය ටිබෙට් රටේ අධිරාජ්‍ය වෙලා හිටිය දලයි ලාමා තුමාව පන්නලා දානවා. දලයි ලාමාව පන්නලා දානවා ටිබෙට් වල. කවුද පන්නලා දාන්නේ? මහා සමාජවාදී නායකයා මාවෝ සේතුන්. ඉතින් ඔකට උත්තර හදා ගන්න වෙනවා දැන් අපේ සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායම් වලට ඔකට උත්තර හදා ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතිහාසයේ තියෙන දේවල්. දලයි ලාමාව පයින් ගහලා පන්නලා එළියට. මහා බෞද්ධ නායකයා. මහා බෞද්ධ රටේ බෞද්ධ අධිරාජ්‍යව ගහලා පන්නනවා. එතකොට බොහොම අමාරුවෙන් පණ බේරගෙන ඉන්දියාවට ගිහලා අද වෙනකම් මම හිතන්නේ ඉන්දියාවේ ඉන්නේ දලයි ලාමා. අවුරුදු එතකොට පන්නනකොට මම හිතන්නේ අවුරුදු 16ක් 17ක් වගේ පොඩි වයසක එක්කෙනෙක්. ඉතින් එහෙම තමයි ඒක බෞද්ධ අධිරාජ්‍යයක් මේ කොහෙද මේ ටිබෙට් රට. ඉතින් මමත් බෞද්ධයෙක් ඉන්නේ. අපි ඒ බෞද්ධ ආගමේ උන්නතිය පුනරුදයට අපි කැමති. නමුත් අර රාජ්‍ය පාලනය කියන එක බෞද්ධ හෝ වේවා මොකහ වේවා රාජ්‍ය පාලනය ගත්තාම ආගමික නායකයෙක් එතකොට අර ලෞකික ජීවිත ගෙවන ජනතාවට ඒගොල්ලන්ගේ අරමුණු කරා යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ බෞද්ධ හරි මොන හරි ආගමික නායකයා ඇත්තට මේගොල්ලන්ගේ ගෝල් එක තියෙන්නේ මේ ලෝකෝත්තර සුවය කතානේ. ඒතකොට ඒගොල්ලෝ ගණතුණු කරන්නේ දෙවියොත් එක්ක. එහෙම නැත්නම් ඉස්සරහට තියෙන ඒ ස්පිරිචුවල් කියන්නේ තමන්ගේ අරමුණ ලෝකෝත්තර අරමුණත් එක්ක ඒගොල්ලෝ ගණතුණු කරන්නේ. ඒතකොට තමන්ගේ පාලනය වෙන මිනිස්සු ඒගොල්ලෝ ලෞකික මිනිස්සු. ඉතින් ඒ හින්දා හරි අමාරු ගැටුම් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒක කරන්න ගියාම එක්කෝ එහෙම නැත්නම් බලහත්කාරය දාලා පාලනය කරන්න වෙනවා. නැත්නම් ඒ පාලනය අසාර්ථක වෙනවා. දැන් ඉරානයේ වෙලා තියෙන්නේ ආගමික නායකයන් පාලනය කරන්නේ.
හමුදාවල ඉඳලා සම්පූර්ණ රාජ්‍යයේ සේවය ඉහළම නිලධාරීන්ට එනකම් ඔක්කොම ඉන්නේ දැඩි ආගමික මතධාරී මිනිස්සු. ඒක මොකද වෙලා තියෙන්නේ? එහෙම වුණාම දැන් ඔය වගේ සීස්ෆයර් එකක් නෙමෙයි මොන ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් කරන්න ගියත් ඔවුන්ගේ මතය තමයි හරි. ඔවුන්ගේ මතය පමණයි හරි. ඔවුන්ගේ මතයට එරෙහි වීම දෙවියන්ට එරෙහි වීම. ඒ වගේ ඔවුන්ගේ මතයට එරෙහි වන්න දෙවියන්ට එරෙහි වීම වගේ අදහසක් තියෙනවා. එතකොට දැන් මේ සටන් විරාමයේ උල්ලංඝනය වීම ඕක බලාපොරොත්තුෙන් හිටිය දෙයක්. අනිවාර්යයෙන්ම ওই වගේ සිද්ධියකදී ඒ අරමුණ පරාජයට පත් කරලා ගිවිසුමකට එළඹෙනවා මිසක් ඒකට හේතු භූත වෙච්චි පුද්ගලෝ ඒ පුටු වල ඉන්නේ නැද්දි ඒ තනතුරු වල ඉන්නේ නැද්දි මේක ඉවර කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඒවට හේතු භූත වෙච්ච චරිත ඒ සීන් එකෙන් අයින් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ ප්‍රශ්න විසඳන්න හම්බ වෙන්නේ නැහැ. නියුක්ලියර් ප්ලාන්ට් එකට ගහලා ඒක විනාශ කරා වුණත් පස්සේ කාලෙක ආපහු මේ මිනිස්සු නියුක්ලියර් හදන්න පුළුවන්. වොමනාව තියෙනවා නම් කියන්නේ. ඒව කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ විසඳුමකට අනිවාර්යයෙන්ම ඒක වුණාද නැද්ද වෙයිද නැද්ද කියන එක අපිට අදාළ කාරණයක් නෙවෙයි. වෙයි සමහරට නොවේයි. අනිවාර්යයෙන්ම රෙජිම් චේන්ජ් එක වෙන්න ඕනේ. රෙජිම් චේන්ජ් එක වෙන්නේ කියන්නේ ආපහු දැන් මේ ඉන්න පුද්ගලයා අයින් වෙලා තවත් පූජකයෙක් කෙනෙක් නෙමෙයි. පූජකයන් විසින් රාජ්‍ය පාලනය කිරීම අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. ඒක බලහත්කාරයෙන් හරි වෙන්න ඕනේ. මොකද සමහර අවස්ථාවලදී බලහත්කාරය පාලා මේ වෙන රටවල් වලින් ඇවිල්ලා පාලකව අයින් කරලා තියෙනවා. මම උදාහරණයක් තව දෙන්නද? කම්බෝදියාවල පොල් පොට් මිලියන දෙකක් තමන්ගේම රටේ මිනිස්සු මිලියන දෙකක් මැරුවා. දැන් ආයෙත් ඔන්න ප්‍රශ්නයක් එනවා අපේ ප්‍රගතිශීලීන දැන් ප්‍රශ්නයක් නෑ අපෝ. පොල් පොට් කියන්නේ පිටිය සමාජවාදී නායකයෙක්. සමාජවාදී නායකයෝ තමයි ලෝකේ වැඩිම මිනිමරලා තියෙන්නේ. මාවෝ සේතුන් ස්ටාලින් ගත්තාම හිට්ලර්ට වඩා මිනිමරලා තියෙනවා. ඒක ඇත්ත. ඒවා ඉතින් ඒවට කරුණු කාරණාවක් තිබුණා. ඉතින් අර සංස්කෘතික විප්ලවය වගේ කරන්න කියලා ඉතින් එහෙම දේවල් උනායි මිනිස්සුන්ට. ඉතින් එහෙම නෙමෙයි. පොල් පොට් කියන්නේ අමුමම මිනිමරුවේ මිලියන දෙකක් තමන්ගේ මිනිස්සු මරලා දැම්මා. අවසානයේදී අසල්වැසි රට වියට්නාමයේ ඒ වෙනකොට ඇමරිකාවට ගහලා වියට්නාමයේ හොඳ ෆෝම් එකේ හිටියේ. වියට්නාම් මාමිකාව ගැහුවා. කම්බෝදියා නාමික පරාද කරා. පොල් පොට් අයින් කරා. මම හිතන්නේ පොල් පොට් ඉල්ලලා මැරුවා. පොල් පොට් අයින් කරලා උන්ට උන්ගේ සිවිල් පාලනය ගෙනියන්න උන්ගේ කටයුතු කරගන්න ඇරියා විඩ්‍රෝ වෙලා ආවා. ඇත්ත කතාව. ඇමරිකාව නෙමෙයි ගැහුවේ. කම්බෝදියාවට ගැහුවේ වියට්නාමේ. ගාලා පාලනය වෙනස් කරා. එහෙම ඒවා ලෝකේ වෙලා තියෙන ඕන තරම්. මේ පළවෙනි වතාවට නෙමෙයි ඉරානට වෙන්නේ. ඕවා කියනකොට දැන් කමක් නැහැ. වියට්නාමනේ ඇමරිකාව නෙමෙයි. වියට්නාමනේ කරේ ඉඳ කමක් නැහැ. ටිබෙට් එකේ කම නැහැ. චීනෙනේ කරේ. එහෙම නෙමෙයි. කරා නම් කවුරු කරත් ඒක වැරදි කියනවා නම් එකම මතේ ඉඳලා ඒක කවුරු කරත් වැරදි. මම නම් කියන්නේ කවුරු කරත් හරි. පූජකයන් විසින් රාජ්‍ය පාලනය කිරීම නතර කරනවා ඒක කවුරු කරත් ඒක හරි. එදා චීනේ ටිබෙට් එකේ ලොක් අයින් කරා. වියට්නාමෙන් ඒකාධිපති පාලක ඒක නම් ඌ නම් ඇවිල්ලා මේ ආගම් මේකෙක් නෙමෙයි ඌ ඇවිල්ලා සමාජවාදී නාමයෙන් ගිහිල්ලා මේ පාලනය කරපු එකේ. මේ ඒ වගේ එහෙම දේවල් වෙනවා ඉතින් ලෝකෙදී. කොටින්ම කියනවා නම් ආගම කියන එක ලෝකෝත්තර දෙයක්. ලෝකෝත්තර සොය බලාගෙනනේ කරන්නේ ආගම අදහන්නේ. ආගමේ නායකයින් ආගමේ නියෝජිතයින් රාජ්‍ය පාලනය සඳහා පත් කරගත්තොත් අනිවාර්යෙන් රාජ්‍ය විනාශ වීම තමයි සහ අනිකුත් ඒ රටවල් වලට ප්‍රශ්න ඇති කරන තමයි ඒක අවසන්. ඒවාරේ මම නම් විශ්වාස කරනවා. ඒක වේද නොවේද දන්නේ නැහැ. මගේ ප්‍රාර්ථනාව ලෝකයේ යහපත් තැනක් වෙන්න සහ ඒ ඉරානයේ මිනිස්සුන්ට යහපතක් වෙන්න නම් ඔය පාලකයෝ ඔය සෙට් එකම අයින් වෙන්න. ඒ කියන්නේ අයතුල්ලා කමේනි අයින් කරලා නෙමෙයි. යාගෙන් පස්සේ ඉන්නේ අනුප්‍රාප්තිකයා ඉන්නේ පූජකයෙක් නම් ඒක හරියන්නේ නැහැ. සිවිල් කියන්නේ සාමාන්‍ය සමාජයේ ආව මිනිස්සෙක් එන්න ඕනේ මේ රට පාලනය කරන්න. එහෙම නැතුව හරි විනාශයක් වෙන්නේ.